අම්මට සිරි අන්නාව Assalamualaikum. Assalamualaikum. අම්මට හුදු Assalamualaikum Habibi. Ya Allah Habibi. Ya Allah Habibi. Assalamualaikum. සිරිය Assalamualaikum. අම්මට සිරි Assalamualaikum. ෆාස්ටි Assalamualaikum. Assalamualaikum warahmatullahi wabarakatuh. Komoda අම්මට හුදු wage mitraya. අම්මට සිරි Habibi, අම්මට සිරි Habibi, තැක්කකල් Habibi. මමට මේ මූුණ බලන්න කෝ Habibi. පෙන්නවා මූුණ පෙන්නවා Ghost මල්ලිය ඊට අම්මට උඩු. Assalamualaikum. අපි මේ ඇවිල්ලා ඉන්නේ මොනවටද? අපි ඇවිල්ලා ඉන්නේ Minecraft survival hardcore guide එකකට. අන්න මේකට තමයි. හලෝ ගෝස්ට් මල්ලි. හලෝ මේකට තමයි ඇවිල්ලා ඉන්නේ කොහොම හරි. එච්චරයි මන් දන්නේ. මේ සෙල්ලක් කරන්න වෙලාවක් නැහැ හරි රෑ වෙන්න කලින් අපි ඇඳක් හදා ගන්න ඕනේ. අන්න ඒක තමයි පළවෙනි සීන් එක. කියන්න මල්ලි. අයියා මරා ගන්න ඕනේ යන් කෙලින්ම අල්ලාහු අක්බර් කියලා යන්නේ යාළුවනේ. මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මල්ලි. මේ චෙස්ට් එකක් තිබ්බනේ ඒක අතට ගන්නකොට ඉන්නේ ඒක අමර උඩ ඒක අරන් එන්න මං යනවා බැටරියෙන් බලන්න. මොකද මේ මට මැරෙන්න බෑ. අපි බලමු චෙස්ට් එක මොනවද තියෙන එක එකපාරක් මැරෙන්න කියලා එනවා. අම්මට සිරි යාළුවනේ එතකොට මට ඔයාලට කියන්න ඕනේ මම මේ ගෝල්ඩන් චෙස්ට් ප්ලේට් එකක් ටෙක්ස්චර් පැක් එකක් දාලා තියෙනවා. ඔයාලට පේනව නේද මේ ගහ රවුමට පේනවා. එතකොට ෂේඩ් එකකුත් දාලා තියෙන්නේ. ෂේඩ් එක ඇවිල්ලා ප්‍රොජෙක්ට් ලූම අර කාලකන්ණියා කියනවා ඉවරයක් නෑ බලන්න. ඉතින් බෑනේ කරන්න ඕනේ. අම්මට සිරි ප්‍රින්ට් අම්මට උඩ පළවෙනි බැටළුවා අල්ලාහ් අක්බර්. මේවර මට උඹ ඕනේ. යාළුවනේ එක බැටරි එක බැටරි මගුලක් ගහ ගන්නවා කියනවා මෙතන. අනේ අයියා මේ බැටළුවෙක් මරන්න ඉක්මනට මල්ලි මම බැටළුවෝ එකෙක් මැරුවා. ඒ තව හොයා ගන්න තමයි නැතුවා. oh shit ආන්නේ ඒක නෙමෙයි මොකද මේලා අම්මට උඩු මල්ලි තව බැටළුවෙක් ඉන්නවා මල්ලි මොකද කරනවා? ඊට බැටළු 6 දෙනෙක් ඕනේ මල්ලි ඇත්තටම කිව්වොත් මං තාම බැටළු දෙක තමා දැක්කා. අයියෝ බෑනේ කරන්න කමන්නේ බැටළු තුනක් තමා ඉන්නවා. හැබැයි එකක් ඇවිල්ලා ගුරු පාටම සුදු පාට එක නැතුව මේවර බැටළු මට කරන්න දෙයක් නැහැ මල්ලි. කුරුබාන් කරන්න එනවා උඹලව. මේ මට නිදා ගන්න ඕනේ. ඒකයි මං කුරුබාන් කරන්නේ. හරිද? අපි හදාගමු crafting table එක. යාළුවනේ බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. අම්මට උඩු මේ ඉන්නකො බැටළුව ලන්තයක්ම ඉන්න. උඹටත් එක මරාගෙන ඉන්න බය වෙන්න එපා. ලකිරි අල්ලාහු අක්බර්. අයියෝ මේ බැටළුව හරියට ඉන්නේ නැහැ මල්ලි. මොකද බැටළුව එක තරේ නෑනේ අප්පා. හරි බැටළුව එක මැරුවා. බැටළුව දෙක මරනවා. අනේ හරි බැටළුව 4 මැරුවා. තව 2 තමා වුණා. එක එන්න ඕම ඉන්නකො පොඩ්ඩක් කුරුබාන් කරන්න ඕනේ. හරිද? හරි බැටළුව 5 මැරුවා. තව 1 තමා මොනවද මේ ටිකෙක්ස් එකක් මගුලක් කියන්නේ. ඒක මල්ලි බැටළු 6 මැරුවා. දැන් මම ඒක අම්මට උඩු මල්ලි මම ගහත් තමා කඩනවා. මේ මොකද අපේ ගස් ටික රවුම් වෙලා තමා තියෙනවා මල්ලි. හරිද? මට උඩු කැරි ටෙක්ස්චර් පැක් එක බොක්ස් ප්ලැන්ක් හරිම අයියා ඒක මල්ලි මම මේ බැටළුව තමා මල්ලා ඇඳවල 2 හැදුවා. එක ක්‍රාෆ්ටින් ටේබල් එක මැදට ගාලා අපි ඇඳ තමා හදන්න ඕනේ. මල්ලි ඔයටත් එක ඇඳ 2 හැදුවා. ඒක මල්ලි කොහෙද ඉන්නවා? හරි අම්මගායි මල්ලි මේ ඉන්නේ අපේ කරීම මට උඩු මල්ලිගේ පොරව මට පෙන්නන විදිය ටෙක්ස්චර් පැක් එක අම්මට උඩු මල්ලි ඒක මල්ලි ශුක්තිරි පොරව තමා.
අම්මාට අවුඩු මල්ලි කුරුබාන් කරා නේද? ඒක මල්ලි ඉතින් මේ වංශ මල්ලි කුරුබාන් කරද්දී අලාහ් අක්බර් කියලා කුරුබාන් කරන්න ඕනේ මල්ලි නිකන් කුරුබාන් කරන්න එපා. මට සිරිහෙමත් සීනයක් තියෙනවද? බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් කියලා මෙන්න මේ ඔළුව නමලා කුරුබාන් කරන්න ඕනේ මල්ලි. නැත්තම් පෞසීද වෙනවා තමයි. ඒ මගේ මල්ලි වැවුල තියෙනවා නේද? ඒක වවාගෙන ඉන්න මල්ලි මොකද මේ මිනි ඔළුව දාගෙන ඉන්නේ මල්ලි. මල්ලි මොකක්ද මගේ මූණ ප්‍රශ්නේ? පෙන්වන්න කැමති නෑ අයියා මං කාටවත්. අයියෝ මල්ලි හරි අපි දැන් මේ අපිලා කොහෙද ගේ හදනවා මේ හරි හොඳයි මේ මට නම්. ඔබ දැන් කෝ මල්ලි මගේ ඇඳ? මල්ලි ෂෝරි මල්ලි මේක තමයි මට අවුඩු ඇඳේ යකෝ ඇඳේ ලස්සන බලන්න කලින් කැඩුවානේ පීස් එකක් මෝ. හරි අපි දැන් මේක නෙමෙයි මල්ලි මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ෆයිනෑන්ස් එක නැද්ද මල්ලි ගා ෆයිනෑන්ස් එක? ඒක මේ පොඩි ප්‍රශ්නය තමයි මේ කෑම නැති වුණාම මැරෙන්න වෙනවනේ එපා. අල්හම්දුලිල්ලාහ් වතුර තමයි තියෙනවා. අයියා පොඩ්ඩක් ගල් බිස්නස් වලට බැස්සනම් අපිට ගල් ටිකක් හොයාගන්න පුළුවන්. මාලේ මම ඒ කාලේ ඉඳලා මේ ගල් කෝරි බිස්නස් එකට තමයි බෑලා ඉන්නේ අරද. අර අම්මාට අවුඩු අර විලේජ් එක නේද මල්ලි? අර විලේජ් එක. ඕකේ. අම්මාට අවුඩු විලේජ් එක. අම්මාට අවුඩු මල්ලි අපිට මේකේ මේ බ්‍රෙඩ් තියනවද කියලා බලන්න උස්සන්න පුළුවන් බ්‍රෙඩ්. අපිට එතකොට කෑම අඩුපාඩුවක් නැහැ. හලෝ බොක්කා. ඔයා ගමන අම්මාට අවුඩු අර තියෙන මල්ලි පිදුරු අම්මාට අවුඩු ගෙම තමයි. කැමති නෑ මාත් එක්ක ට්‍රේඩ් කරන්න. මල්ලි එන්න මල්ලි මට පිදුරු හම්බුණා අපිට පාන් හදා ගන්න පුළුවන්. අම්මට සිරි. අපිට කෑමෙන් බය වෙන්න දෙයක් නෑ. අම්මට උඩ අල තියෙන මට උඩ මේ තියෙන කැරට් අල ඔක්කොම තියෙනවා. මට උඩ ජැක්පොට් තමයි බීට්‍රූට් හම්බුණා මල්ලි. ඒක ඇතුළේ මුකුත් නෑ. බලමු මේකද මොනවද කියන එක. බෑප් ගමන් විලේජ් එක අයියෝ බෙල් එක ගියාවේ දැන් උන් ගෙවල් වලට යනවනේ 30ක්. අයියෝ ඒවත් අමිත් මේ මට පොඩි අයිඩියා එකක් තියෙනවා. මේ අයන් ගොඩම මැරුවොත් අපිට පොඩි වාසියක් ගන්න පුළුවන්. ඊට කලින් නිදාගමු. කාලා මැරෙන්න තමයි වෙන්නේ. ගුටි කාලා මැරෙන්න තමයි වෙන්නේ. නිදාගමුද? ඔකේ නිදාගමු. ඒයි මණ්ඩිදි ඒයි ඇඳ දීලා ඵලයන්. ඒයි තාංගරු මගේ ඇඳ අරන් ගියා. ඒයි අයියෝ බෑටි කරන්න. බෑටි කරන්න. මගේ ඇඳ අරන් ගිහිල්ලා උන් නීදි ගියේ බංකු. බුකේ ඇඳ ගලවද? ඔව් යකෝ. ඌගේ ඉස්සරම ඇඳ දැන් මගේ ඇඳ ඒක පාට ඇඳ අරගෙන ගියා තමයි. අයියෝ දැන් ඌට මැරෙඩ වෙනවනේ ඇඳ නැතුව මම දැන් මොකද කරනවා? කවන්නේ එක විලේජ් එකනේ මැරුණට කවන්නේ නැද්ද? මේ පොඩි විලේජ් එකන්නේ. මොකද හොයන්නේ ඔයා? ජැකි ස්මිත් කෙනෙක් ඉන්නවා ඉතින් අතන නැද්ද ඉන්නේ කවුද? ඒක මල්ලි මන් දැන් අයන් ගොඩම්බ තමයි මරලා යකඩ චුට්ට ගන්න යනවා. අදිශියේ මැරෙඩ වෙයිද නෑ ඩොක්ස් ටිකක් තියෙනවා මෙතන. අපි කඩාගමු. මොකද අපිට ඕනේ නෝ ෆර්නස් එකක් හදන්න ස්ටෝන්. කොබ් ස්ටෝන්. මේ අයන් ගොඩ පොඩ්ඩක් ළඟට එන්න. මං අරින්න එපා හාඩ්කෝ තියෙන්නේ. හරිනේ. අමතකුණා. දැන් හරියන්නේ. කම්මරසේ ආවද? අස්ලාම් අලයිකුම්. නම් ඔයා කියන දේ අහගෙන හිටියේ. මොකද දන්නවද? ඔව් මොකද්ද සීන් එක? ඔයා කියන ඒවා අහන් ඉන්න බෑ අප්පා. මේ තියෙන්නේ. නෑනේ ඒ කියන්නේ. ඔබට එහෙම ගන්න බෑනේ. මේ මොකද්ද මේ එන්නේ? කොහෙද ඉන්නේ ඔබ? මේ එන්නෝ පොඩ්ඩක් මේ බලු වැඩනේ මෙයාලා කරන්නේ මේ බලන්නකෝ. අයියෝ මගේ ඇඳ මේක. අයන ගොලමේ නෑ. good night. බඩු ටික. ඒ වැඩේට තමයි මට මගේ කඩුව ඩැක්කඩ මල්ලි.
දැක්කේ නෑ. මලේ අර කෙරේපර් කෙනනේ දර යන්නේ. ක්‍රීපර් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. මලේ මේ මට දෙන්නකෝ අර බ්ලොක්ස් ටික අයන් කරව මරාට. මාඩෝ කගේ පුක කනවා කුලයයි. කො මේතන ඉන්නේ. අයියෝ මේ කලින් බායි එක බෑ. මලි ඉක්මනට දෙන්න මල්ලි. ඒක නෙමෙයි මට පොරවාකාරි මොකක් හරි දෙනවද? මට ගැව්වා නේද? කනවාතෝ. හරි මයියට කනවා කියන්නේ මොනවා කියන කනවා. මගේ මේ වර්ල්ඩ් එකේ අඩේ අඩේ අප්පා මේ තියෙන්නේ මේක මගේ කඩු උස්සලානේ. කනවාතෝ. ඔන්න ඉල්ලන් කණ්ඩ යන්නේ. පොඩයින්ද. අනවශ්‍ය වැඩක් තමා කරනවා. වරේ මොනා කරගන්නන්නේයකු අඩෝ වලියට වරෙන් යකෝ සද්ද අන්දාන්න පාමම් හොම ගහපන එක ඒඩෝ මල්ලි මේ මෙහ වාරෙන් කාලගන්නය මෙහරි එකනම් බලන්න මොන එක බය නැත්තම් වරෙන් හොඳට බලාගන්න මොනාදයකු බලන්නේ ඒ වරෙන් එන්න යකෝ වගේ වරෙන් ඌටට ඉන්න එනවන වරෙන් එන්න තො මේ අන්ඩපා ඒ අඩේ අයියෝ ඕමිදවා හොඳින් කියන්නේ ඕයින්ද වරයි ඔබ මට කියලා කාර තමයනාද මගයි මොනාදයකු බාගිලේ සපෝට්ටයක්වත් දෙන්නතු කෝමික අයියෝ මොකද මල්ලි ආදුන්නට කඩුව මේක ලෝකල් කඩුවක් නෙමෙයි මදි කඩුව කැඩුනා දැන් මට අතින්ම ගාඩ මොනවාද බලන්නේ මතියා බලන්න හොඳ කරන මේ බලන්න එන දේ උත්තා කෑ වැඩි ඒකන මේ අරුගේ අයන් කියක් ආවද හතරක් සාමාන්‍යයෙන් ඉන්න පහක් එන්න බැරි පහක්කු වෙතකම් හතරයි අඩුවම් පූෂෙක් හිතන්නේ අපිට දැම් පුළුවන් මං අයන් එකට ටම්බිච්ච එක මට පුළුවන් පුළුවන් මොකක් දැන් ඔය පුළුවන් කියලා කොරන්ඩය ඕකේ කලින් අයටත් එකක් ඕනද අම්මට ට්‍රේඩස් ලයිට මොකක්ද ඕනද කියලා බලා අපිතාගම් ඔන්න හලෝ හලෝ ඔයාල කොයි දන්න කොයි දන්නේ ඒකත් කොයිද යන්න කියන්න මෙයිද කියන්න කරන්න ගත මේ කරන්න බපායන් යන්ඩ අම්මට උඩු මේ බලන්න යාලුව මටත් එකක් දීපන් උයි එක තම හදන්න යන්න කොට එක දීපාන් ටක්කා පාමිකෙන් වට්ටක්කාලින් කරන්න පුලන් දෙයන්න නේද අයන් කරම් නැරදේ මේ අර සුග කියනුත් තියනවා සුග කිය නොන අපිට එංචාන්ටිකට බලන් දෙයාලුවන මේ ඒරිය එක ලස්සන එතවට මට අයත් කියන්න ඕනේ අරුන්ටි කරම කද කරන්න අපි මේ ගහන්නේ මයි රාදයක බලගින්නේ පාඩු වැඩක් කරන පාලයත් පාලයක් පාඩු වැඩක් කර පබි අයෝ කියවන්ට අරබලන්න උඩ බලාගෙන කෝටන පිස්සෙක් ඔපලන්ඩ යාලුවනේ මංකරන්ට එන වැඩි ඔබන්ට හොඳර බලාගන්න වල දැකලා තියෙනවාද මෙන්න මේ වගේ මෙන්න මේ වගේ මෙන්න මේ බලාගන්න හොඳර බලාගන්න ඔන්න ඔන්න හොතම පින්නට දෙන්නේ
අන්න දැක්කද අන්න ස්තුතියි. හොඳට බලන්න මුගේ මූණ දිහා බලන්න හොඳට බලන්න ඒ ඵලයන් යන්න ක්‍රාෆ්ටින් ටේබල් එක යාළුවා බඩු හදාදා ඉදි ගලවපු එක මේ කියවන්න එනවා. කොහොමද? මට සිරි මේක නිකන් හරි යාළුවනේ කෙලින්ම සුබ වැඩ උදෑසනක්. නිදාගත්තා වගේ හරි අපි නිදාගත්තා. දැන් මේ මට කියන්න අපි අද දවසේ මොකක්ද කරන්නේ? අර අපි බලන්න අර පොට්ටයක් හොයාගන්න ඕන බලන්න අපිට පාඩු ඉන්න දෙන්නේ. අයියෝ. අට්ටකා ඉතින් අර පොට් එක හොඳයිනේ. අර ඇත පේන තැන තනි ගහක් අතන ඌරෙක් ඉන්නවා. සැප්ලින් එක මොනවද කියලා කියන්නේ ෂුගර් කේන් මට උඩු මේ පාන් කෑල්ලේ ලස්සන. ෂුගර් කේන් යාළුවනේ මේ තියෙන්නේ එතකොට වටකා. අඩෝ නාපන් ඇවිල්ලා නාපන්. යාළුවනේ ආන් අරුණානෝ. අර බලන්න මොකද යට කිමිදිනවා මොකද යට කිමිදිනවා හොඳ එකෙක් මැරෙන්න යන්නේ. පිස්සුදයක්කෝ අප හොඳට සූමින් පුරුදු වෙලා ඇවිල්ලා ඉන්නේ ඉවෙන්ට බැටනුමක් තියෙනවා යාළුවනේ මේ බලන්න අනගාരിക ධර්මපාලගේ ඩයලොග් එක උල්ලංඝනය කරන කාලකන්ණි පරියටේ ගෝස්ට්. මොකද්ද ඔය හරකත් එක්ක කරන්නේ? මේ වාරෙන් ඉක්මනට මොනවද බලන්නේ? කියන්නේ දැන් මේ මොන පැත්තටද අපි යන්නේ නැගෙනහිර බලා උතුරට. ඔය හරක්ට පාඩු ඉන්න දීපන් අයියෝ. යාළුවනේ අපි හෙට එද්දි කේව් බ්‍රයිට්නස් එකමත් ඔන් කරගෙන තමයි එනවා. මේ අපි ආවතන හදමු එතනත් කේව් එකක්ද මණ්ඩල හරි එතන වලක් වගේ පේනවා. අර පැත්තේ කේව් එකක් තියෙනවා. මේ කන්ද උඩ සෙට් නැද්ද? ඊට පස්සෙත් මම හැබැයි කඳුවලි වටලා තියෙන ඉඳ මැද්දේ හදන්න හැදුවේ ගේ හදන්න දර තමා නැත්තේ වැඩේ. කියන්නේ ගස් නෑ නේ බා. අද කොහොමත් අපි ගේ හදන්නේ එහෙනම් හදන්න ඕනේ ෆාම් එකක් ෆාම් එක මේ හදලා මොන වංගලක් කරන්නද? මේක මේ නිකම්ම නිකන් වලක් විතරයි බා ෆාම් එක කිව්වේ කෑම ෆාම් එකද? බීට් ෆාම් එකක් හදමු එහෙනම් මං පොඩිවට ගේ කෑල්ලක් හදන්නද? මෙතන හදමු මෙතන හදමු අනේ ගහක් නෑ පුතා. මෙතන කියන්නේ කොතනද? පියා වල ගානේ උඩට එන්න පේනවා මට පේනවා ඔය පේනවා දැකලා හලෝ හලෝ යාළුවනි බලන්න මගේ ගස් වල ලස්සන මේ මටන් ටික පුච්චමු ඕකේ ඔය මටන් නෙමෙයිනේ බා. ඌව හොම තමයි උම්මට උඩු අර ඉන්නේ. හලු අයිබෝන් ආයිබුවන් ඇයි බලන්නේ? අපි හැමදාම කරේ බය හිතෙන දේවල් එහෙනම් අපි අද නිදාගන්නේ නැහැ ඕකේ ඒවද කියන්නේ? එහෙම තමයි කියන්නේ අකෝ යාළුවනේ එහෙනම් කෙලින්ම චැලෙන්ජ් එක පටන් ගත්ත හાર્ඩ්කෝර් මෝඩ් එකේ නිදි නැතුව වැඩ කරන්න යන්නේ අපි. නීති නැතුව වැඩ කිරීම කෙලින්ම ආය සොම්බිලා આવොත් ගානක් කන පැලෙන්න එච්චරයි. හැබැයි ඊට කලින් මාත් උඩට ඇවිල්ලා ඉන්න මොකද මට බයයි. නෑ අපි ග්‍රවුන්ඩ් යකෝ යුද්ධ තිමේ ඉඳගෙන ගහන්න ඕනේ අයියෝ මූ යනවනේ යකෝ මං ගස් කපනා පේන්නේ නැද්ද? ඒ මම උඹ හොයන්නේ අම්මට උඩු. කට්ටිය දැන්ටමත් එලි බහැලා ඉන්නේ. අඩේ උඹ කොහෙද ඉන්නේ? මම බිම ඉන්නේ හිටපු තැන ගාව මං උඩට එද්දි මේක බිමට යනවා. මං බිමට යද්දි මේක උඩට එනවා. කට්ටිය දැන්ටමත් ඇවිල්ලා ඉන්නේ යාළුවනේ. ඔයාලට පේනව නේද? තීරණය කරන විනාඩි 10 කොහොම එකක් කොයකෝ ඇයි උඹ? කොයිද කොයි බලන්න යාළුවනේ මට මෝඩයා කියලා දැන් මුට හොයාගන්න බෑ. දැක්කනේ අර බලන්න උගේ මූණේ කැත බලන්න යාළුවනේ. අයියෝ වේද උඹ ඉන්නේ කියලා අයියෝ වේ අනිත් පැත්තට වමට අයියෝ උඩ බල අයියෝ ඉස්සර
මෙහෙ බලපන් මෝඩයෙක් නෙව අන්නේ මේ මාව පේන්නේ නැද්ද? හලෝ යන්න ක්‍රීපර් කෙනෙක් ඉන්නවා. උඹට ක්‍රීපර්ව පේනවා මාව පේන්නේ නැහැ. මෙහෙ බලපන්. ඔය හරකා මාරන එක නවත්තලා මෙහෙ බලපන්. අන්නේ ආයෙත්. දැක්ක. මේ පල්ලු කැත එක අපි ඉන්නේ. අඩෝ එහෙම කියන්න එපා. මං ලස්සනයි හරිද? කවුරු එනවා? එනවා කට්ටිය එනවා. අම්බෝ. මං ගාව කඩුවක්වත් නැහැ. යාළුවනේ වලියක්. වා. කවුද වැඩ කරන්නේ? මේකයි මේ ආන්න මං අරාබිකාරය නම් මෙලාට ගහන ඒක පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. යාළුවනේ යම් කිසි සිදුවීමක් සිද්ධ වෙන්න යනවාට පේනවනේ මේ බලන්න. එතකොට මම මෙතන ඉන්නවා අරු අතන ඉන්නවා. මට පේන්නේ එකපාරට සද්දයක් ඇහෙන්න ඔන්න බලන්න සද්දයක් එන්නේ. තාම දැක්කේ නෑ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා මෙතන. තීරණාත්මක අභියෝගයක්. ඕන් එනවා. තාම දැක්කේ නෑ. මට දැන් තමයි තේරෙන්නේ ක්‍රීපර්ලාගේ තනිකර ඉන්ටෙලිජන්ට් නොලෙජ් එකක් දීලා තියෙනවා මෙන්න මේ ගේම් එකේ. මොකද ක්‍රීපර්ලා හදලා තියෙන්නේ අපිට පේන්නේ නැති අයට අපි ගාවට ඇවිල්ලා බ්ලාස්ට් වෙන්න දුව. ඒදාට බලන්න දරු හැංගිලා ඉන්න විදිය. අබාන්ද යාළුවනේ. ඔව් දැන්නම් පුපුරන් ළඟයි. තව චුට්ටයි. හරියට තව චුට්ටයි නෑ උපල්ලයට යනවා. හරියට හරි දැක්කා තීරණාත්මකයි සටන තීරණාත්මකයි. ඉතින් මංගාවට එන්න එපා. ඊළඟයි. දැක්කනේ වැඩ. බේරගන්න. මං හිතන්නේ එළි වෙනවා. අපි පළවෙනි චැලෙන්ජ් එක අපි ජය ගන්නවා. හැබැයි කීවෙනි දවසද කියලා මට මතක නැහැ. මම දෙන්න. එන්න කවුරු හරි මට කනේ පාරක් දෙනවා වගේ සත්‍යයක්. ඕකේ. මට ගන්න එපා මං අයිසකයි දෙකයි තුනයි හතරයි පහයි මේවට දැන්න මට දාන්න වෙන්නේ මේ බ්ලොක් එකම තමයි. මොකද මට වෙන බ්ලොක් එකක් හොයාගන්න බැහැ. මේ තමයි සෑන්ඩ්. බලන්න මේ වගේ ලස්සන. මේ අරුන් නෑ නේද බන්දේ? මොකද? අර වතුර යට ඉන්න යක්කු. ඕනේ. යකෝ උඹ විතරනේ ෆර්නන්ස් එකක් ඇති මම හැදුවේ නෑනේ. මෝඩෙක් වෙන්න එපා. ඩොඩ්ඩාෆයක් තියෙනවා. අපිට ඕනේ අයන්. කො අයන්. එතනින් තමයි මගේ ගෙදරට එන්ට්‍රන්ස් එක හදන්න හිතන් ඉන්නේ මම. ඕකේ. යාළුවනේ අයන් ටීම් තැන්ට රීච් වුණා 1යි මේ ගහ කපාගෙන 3යි
එතකොට අපි අපේ ඇඳ මේ හරියෙන් ගහලා කාස්ටින් ටේබල් එක මේ හරියෙන් ගහලා අපි ෆර්නන්ස් එක හදාගමු. ෆර්නන්ස් එක ඕකේ. ෆර්නන්ස් එක අපි මෙතනින් ගහලා අපි කෝල් ටික මෙතනට දාලා අපි හදාගන්න ඕනේ සෑන්ඩ් වලින් ග්ලාස්. කොබ්ස්ටෝන් බලන්න යාළුවනේ මට මෙතන ඉඳන් ලස්සනට ඉර බහැලා යන එක පේන හැටි. එන වැඩි හරි. මෙතන එකයි මෙතන සුබ දවසක් ඔබට ඇතුළට එන්න බෑ. මං හිතන්නේ මංගාවටත් කවුරු හරි ඇවිත් මමනිදී නිදාගනියකෝ. මං හිතන්නේ මට නිදා ගන්න බෑ. fuck you. නෑ පුළුවන් දැන් පුළුවන්. උඹ ලෑන්ඩ් එක ක්ලේම් කරාද? නෑ. එහෙනම් ඇයි මේ කඩු පාට වෙලා තින්නේ? ක්‍රීපර් මැරුණට පුපුරන්නේ නෑ නේද? එහෙම මොකද බින්න බලමු. මේවල වඩේ ඕන. යාළුවනේ යාළුවෙනා. මම එහි කොරින් බලන් ඉන්නවා. පේනවද ඔයාලට? යාළුවනේ අරු. Yeah. FBI, open the door. හොරෙන් ගෙදර රින් කරනවා හොරෙන් ගෙදර. පේනවද යාළුවනේ අරු හොරෙන් ගෙදරට රින් කරලා තියෙනවා. පහර දෙන්න. බොබකට ගෙදරට කියපා. මගේ ගෙදරට වරි. ටයිද පමන්ගෙන කෝගන්න ඔයි කැත ගෙදර කෝගන්ඩ බලන්න යකෝ කැතයි නෙමේ ෂේට් ලස්සන අඩුයි. බාන්න ඒ ඇත ලස්සන අඩුයි කියලා. යකක්දේ අම්මට උඩ එනම් මේක නවතුමුණේ අදට. යාළුවනේ ඒනම් අපි එදියට යනවා ඔන්න හොමයි මල්ලි දොර වහන්නේ හරිද මතක තියාගන්න. එතකොට අපි අද දවසේ මෙන්න මේ ටික තමයි කරේ. අර තියෙන්නේ උඩ තියෙන්නේ මගේ ගෙදර. එතකොට පල්ලෙහා තියෙන්නේ මුගේ ගෙදර. එච්චරයි. එතකොට මම අද අයන් නාමරේකුත් හදාගත්තා. මම පටන් ගත්තා කරිම් බායි කොස්ටියුම් එකෙන් පොඩි සීන් එකක් වුණා. හැබැයි හෙට දවසේ අපි ගහද්දි කරිම් බායි කොස්ටියුම් එක දාගෙන ඉන්න හිතන් ඉන්නේ. ඉතින් අපි අනිත් එපිසෝඩ් එකෙන් හම්බෙමු. බයි බයි. අපිත් යනවා එහෙනම්.